තෙරුවන් සරණයි. සක්මන් භාවනාව බුදු ඇසට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට විග්‍රහ කිරීම කියලා දීම පහදා දීමයි මේ වීඩියෝවේ අදහස. අපේ වර්තමානයේ වෙනකොට සක්මන් භාවනාව තියෙන්නේ වැලි මළුවේ පියවරක් පුසන තව පියවර මයින් එකනේ. පියවර මයින්නවා කියන්නේ එතනම කියනවනේ අපි සිතවිල්ලක දෝලනය වෙන බව. අපි සිතවිල්ලක් කරන් තව සිතවිලි වලින් තව මේක වටා ඒක රාශී කරගෙන කර්ම ඵලයන් ගොඩක් රැස් කරන. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කර්ම ක්ෂය කිරීමේ කර්මය. එතකොට කර්ම ඵල ඉතුරු වෙන්න හේතුවක් නැහැ. ඵල ඉතුරු වෙන්න බෑ. කර්ම ඵලයක් ඉතුරු නොවෙනවා නම් සිතවිල්ලක් එන්නත් බෑ. සිතවිල්ලක් එන්නේ නැහැ. කකුලක් උස්සන කකුලක් තියන. පය උස්සලා ඊළඟ පය තියන. දැන් ඇඟිලි ඉස්සෙනවා. දැන් විලුඹ ඉස්සෙනවා කියන්නේ සිතවිලි ගොඩක් එන්නේ. ඒතකොට කර්ම ඵලයක් මෙතන සිද්ධ වෙනවා. සිතවිල්ලක වැඩ කරනවා. එතකොට සක්මන් භාවනාව කියලා එහෙම කරපුවාම අපේ නිවනේ දොර බැහැලා දෙන්න තියෙන මෙච්චර කාලයක් මේ නිවනේ දොර බැහැලා තියෙනවා. මේ මුරේ ධම්මවංශ හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්නේ මේ නිවනේ දොර විවර කරලා දෙන්නේ. දැන් මේ සක්මන් භාවනාව කියන්නේ මේ කකුලක් උස්සන කකුලක් තියෙන එක නෙමෙයි. සක්මන මොකක්ද? මේ සසර බන්ධනේ හදන්නේ මොකෙන්ද? කකුලෙන්. නෑ. කකුලෙන් නෙමෙයි. සසර බන්ධනේ හැදෙන්නේ මේ චිත්ත ආයතන හයෙන් සිටිවිලි ගන්න. සිටිවිලි ගන්න එක. එතකොට දැන් ඔය කකුලක් උස්සලා කකුලක් තියෙන ආයේ කකුලක් උස්සලා තව කකුලක් පාය උස්සලා තව දකුණු කකුල උස්සලා ඒක තියෙනකොට ඊළඟ කකුල වම් කකුල ඉස්සෙන්න. එතකොට සිතිවිලි ගොඩාක් වෙනවා. සක්මන් භාවනාව ඕකන. නිවනෝකේ පේන තෙක් මානෙකවත් නැහැ. සිතිවිලි ගොඩාක් උතන කරකැවෙනවා. කර්ම ඵලයන් ගොඩාක් සිද්ධ වෙනවා. එන සක්මන කියන්නේ සිතිවිලි ආයතන 6න් සිතිවිලි ගන්න අරගෙන ඒ සිතිවිලි මොනට සිතිවිල්ල ස්වයංක්‍රීය වෙනවා. සිතිවිලි එන ස්වභාවයෙන් වෙනවා. සිතිවිල්ල නිකුරුනේ එනවා. හිස් සතියෙන් සිතිවිල්ලක් වෙනවා. සිතිවිල්ල කියන්නේ සිතිවිල්ල යනවා. ඒක තමයි සක්මන. සිතිවිල්ල ඇවිල්ලා සිතිවිල්ල යනවා. අපි ඒ සක්මන වෙන සිතිවිල්ලට මෙහි යමක් එකතු කරනවා. එකතු කරපුවාම කර්ම ඵලයක් එකතු වෙනවා. මම මගේ ආත්ම කොට ගන්න. සසර දනව්ව හදන. සසර හදන. උප්පත්ති භවයට හේතු ඉතුරු වෙනවා. කර්ම ඵලයක් රැස් වෙනවා. සිතිවිලි ගොඩක් මේක හදා ගන්න. නිකරුණේ එන සිතිවිල්ල ආයතන 6න් අසකන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6න් අපේ සිතට ස්වභාවයෙන් සිතිවිලි ගලාගෙන එන. ස්වභාවයෙන්ම ගලාගෙන ආපු සිතිවිලි ස්වභාවයෙන්ම අයින් වෙලා යනවා. ඔක තමයි සක්මන. ඔය සක්මන දිහා බැලීම තමයි භාවනාව. ඔය සක්මන් භාවනාව ඕකයි. ඒතර බුදුන් වහන්සේ දේශනා කළා තියෙන බොහෝ දේ වැරදි අර්ථකථනයි අපිට ගෙනලා තියෙන නිවන වසන්. හැබැයි මේකේ සක්මන සිතිවිල්ල එනවා ස්වභාවයෙන් සිතිවිල්ල ඉඳලා එනවා. ඕක තමයි සක්මන. ඔය සක්මන කෙරෙන අතරේ අපි යමක් මෙහෙන් උත්තේජනයක් දෙනවා. ඒ සක්මනේ ගමන් මාර්ගයේ මොනවා වුණා අපි යමක් කරගන්නවා. අපි යමක් කරගෙන මේ සසර දනව්වට හදන්න තැනක් තෝතැන්නක් හදාගන්නවා. පැහැදිලිද? එතකොට මේ සසර දනව්ව හැදෙන්නේ අපිට මේ
එන සිතුවිල්ලට අපි මෙහි යමක් අගයක් එකතු කරහින්. අපි අගයක් එකතු කරලා තියෙන හින්දා. පෙර තිබ්බ එකේ අගයක් තියෙන. ඒක මේ වර්තමාන මොහොතේ සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලට අපි පෙර තිබ්බ අගේමත් අගේ එනවා ඇවිල්ලා මෙතන සංසන්දනය කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් පංචස්කන්ධය උපදින. ඉපදිලා ඒකේ රූපේ මොනවද? වේදනාව මොකද්ද? සංඥාව මොකද්ද? සංකාරය මොකද්ද? විශේෂයෙන් හඳුනා ගන්න විඥාන. ඒ වගේ මම මගේ ආත්ම කොට ගන්නා වූ මේ සක්කාය දිට්ඨිය පහළ වෙනවා. නිට්ටයයි සුඛයි ආත්මයි කියන ස්වභාවයෙන් අර සක්මනේ එන සිතවිල්ල. සක්මනේ එන සිතවිල්ලට අපි මේ උත්තේජනයක් දීලා මේ සසර සාගරේ සංසාර සාගරේ හදාගන්න. සසර භව කතර හදාගන්න. උත්පත්ති භවයට හේතු ඉතුරු කරගන්න. අපි මේකේ මේ සක්මනේ එන සිතවිල්ල. සක්මනේ එනවා සිතවිල්ල කියන සක්මනෙන්ම යනවා. එනවා යන සක්මනේ. එනවා යනවා කියන සක්මන. සක්මන් කරනවා. සිතවිලි සක්මන් කරනවා එනවා යනවා. එනවා යනවා කියන්නේ සක්මන තමයි. එතකොට මේ ඇවිදිනවා මේ කකුල උස්සනවා වම් කකුල තියනවා දකුණු කකුල තියනවා ඒ සක්මන නෙමෙයි. ඒ සක්මන නෙමෙයි. සිතවිලි එන එක. සිතවිලි යන එක. ඕම් ඔකයි සක්මන්. බුදුදහමේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙන මේ සක්මන් භාවනාව සිතවිල්ල ඇවිල්ලා සිතවිල්ල යන එක. ඒ සිතවිල්ල ඇවිල්ලා සක්මනේ සිතවිල්ල යන එක සක්මනේ අපි මෙහි යමක් එකතු කරනවා. එකතු කරලා උප්පත්ති භවයට හේතු ඉතුරු වෙනවා. කර්මක් ඡේ කිරීමේ කර්මයක් නොකර කර්ම රාශියක් එකතු වෙනවා. කර්ම තුනෙන්ම අර කර්ම තුන පාප කර්ම, ධ්‍යාන කර්ම, පුණ්‍ය කර්ම කියන කර්ම තුනම කෙරෙන කර්මයක් සිද්ධ කරගන්න. එතකොට මේ සංසාර සාගරේ හැදෙනවා. භව චක්‍රේ හැදෙනවා. උප්පත්ති සිතවිලි ඊළඟ සිතවිල්ලට හිත යොමු වෙනවා. එතකොට අපට ලොකු බරක් පීඩනයක් ඇති වෙනවා. ලොකු පීඩනයක් ඇති වෙනවා. යම් බැරෑරුම් කටයුත්තක් අපි සිතින්